අද හරිම වැස්ස දවසක්. ඒක ගැන හිතන්න නැතුව ඉතින් වැඩට යන සිද්ධ වුණා උදේ පාන්දර. කොහොම හරි වෙලාවටම එන්න පුළුවන් වුණා වැස්ස වුණාට. ඇවිල්ලා ඕපදූපයක් ඉතින් කතා කර කර හිටියා. ඊට පස්සේ ඉතින් ක්ලාස් එකට ගිහිල්ලා ලෙක්චර් එක පටන් අරගෙන ළමයින්ට උගන්වලා ටිකක් ඉතින් වටපිටාව නැරඹුවා. මොකද එදා වැස්ස දවසක් හින්දා චුට්ටක් පොඩි වීඩියෝස් දෙක තුනක් ගත්තා වටපිටාව වැහලා තියෙන විදිය. හරිම ලස්සනයි හැබැයි වටපිටාව හරිම ලස්සනයි. කොළම කොළ පාටයි වැස්සහම පොඩක් පාරේ අයිනේ වාහන සද්ද නැත්තම් හරිම calm and quiet vibe එකක් තියෙනවා. ඊට පස්සේ ඉතින් ලන්ච් ටයිම් එක කිව්වට මේක ඇත්තටම ටී බ්‍රේක් එක. අපි පොඩි ස්නැක්ස් ටිකක් කාලා ජස්ට් කඩලත් හම්බුණා ඒවත් කෑවා. මෙන්න මෙයාත් ඉන්නවා. මෙයා නම් හරිම වදේ. ඔහු හිටියට හොඳට hina වෙලා හිටියට හරි වදේ යාගේ. ඊට පස්සේ ලන්ච් බ්‍රේක් එකේ කාපුවත් මම පොඩි වීඩියෝ එකක් දාගත්තා. ඕක පොඩි ගැප් එකක් තියෙනවා ඇත්තටම උතන. ඒ කියන්නේ ටී ටයිම් එකට පස්සේ තමයි ලෙක්චර් එකකින් පස්සේ තමයි අපිට ලන්ච් බ්‍රේක් හම්බෙන්නේ. හැබැයි මම දෙකම එකට දාලා වීඩියෝ එක කරගත්තා. අපි ඉතින් බඩජාරිය ටික වගේ කෑවා. මොකද අද වැස්ස නිසා බඩේ. ඊට පස්සේ අපව ගියා ක්ලාස් එකට. ගිහිල්ලා ඉවර වෙලා ලෙක්චර් එක පටන් ගත්තා. හවස ලෙක්චර් එක. දැන් ඔය උපරිම එක්සෝස්ටඩ් වෙලා ඉන්නේ හවස් වෙන්න. පේනවා ඇති. දැන් ගෙදර යන්න කියලා බල ඉන්නේ ලෙක්චර් එක ඉවර වෙලා. ඊට පස්සේ ඉවර කරලා අඹ වගේක් හම්බ වුණා. හොයාගත්තා කියන්නේ ගස් වලින් හම්බ වුණා. අපේ කොලේජ් එකවට තියෙන ගස් වලින්. ඊට පස්සේ ඉතින් සතුටින් ලෙක්චර්ස් ඉවර කරලා වැස්සම ගෙදර ගියා. එච්චරයි.